ඔයගොල්ලන්ට කොහොමද? ඉතින් තවත් ආදරෙන් මගේ YouTube channel එකට ඔයගලන්ව පිළිගන්නවා. ටික කාලයකට පස්සේ තමයි වීඩියෝස් ගේන්නේ. හැබැයි මං හිතුවා මේ වීඩියෝ එකෙන් පස්සේ මං දිගටම වීඩියෝස් ගේනවා කියලා. මේ ඔයගොල්ලෝ දකින්නේ මං අද දවසේ ගත කරපු විදිහ. අපිට උදේම අපොයින්ට්මන්ට් එකක් තිබ්බා යන්න. ඉතින් ඒකට යන්න කලින් මම බ්‍රෙක්ෆාස්ට් ප්‍රෙප් කරගත්තා. මොකද යන ගමන් අපිට කන්න පුළුවන් හින්දා. ඉතින් අපොයින්ට්මන්ට් එකට අපි මේ ප්ලේස් එකට ආවත් අපිට ටික වෙලාවක් තිබ්බා අපේ ටයිම් එක හරියනකම්. ඉතින් මම මෙහෙම තමයි අපොයින්ට්මන්ට් එකට හිටියේ. ඉතින් අපොයින්ට්මන්ට්ස් වලට ගියාම ඕගොල්ලෝත් දන්නවා වෙලාවට සමහර වෙලාවට ගන්නවා අඩුයි. ඉතින් ඇමරිකාව කියලා වෙනසක් නෑ. මෙහෙත් එහෙම තමයි. අර අපි හරියටම අපොයින්ට්මන්ට් එක දාන ටයිම් එකට වඩා චුට්ටක් පරක් වෙනවා. ඒ වැඩේ කරගද්දි. කොහොම හරි ඉතින් ඒ වැඩේත් ඉවර කරලා මම පොඩ්ඩක් ආවා ක්ලීන් වෙන්න කියලා හිතාගෙන. මොකද මගේ ප්ලෑන් එක මෙතනින් පස්සේ කොෆි ෂොප් එකකට ගිහිල්ලා මගේ ඉතුරු වැඩ ටික කරන්න. මොකද අපේ වෙහිකල් එක සම්බන්ධව තමයි අපි අපොයින්ට්මන්ට් එක දැම්මේ. ඉතින් වෙහිකල් එකේ සර්විස් එකක්. සෝ මම කොෆි ෂොප් එකකට ගිහිල්ලා ඒ වැඩ ටික ඉවර කරලා ආපහු වෙහිකල් එක ගන්න මෙතනට එන්න ඕනේ. මේක තමයි මගේ අවුට්ෆිට් එක. මේ දවස්වල අපිට ෆෝල් එක. ඉතින් පොඩ්ඩක් කෝසි විදිහට තමයි අඳින්නේ. අපේ වෙහිකල් එක අපි එතන තිබ්බනේ සර්විස් එකට. ඉතින් ඊට පස්සේ මම Uber එකක් දාගෙන කොෆි ෂොප් එකට ආවා. මගේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. මොකද නැත්තම් අපොයින්ට්මන්ට් එක එතනම අපිට ඉන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා මං හිතුවා මට ප්‍රොඩක්ටිව් කොෆි ෂොප් එකකට ගිහිල්ලා මගේ වැඩ ටික කරගන්නවා කියන එක. ඉතින් මේ දවස්වල ෆෝල් සීසන් එක යන්නේ. ඉතින් හැම තැනම වගේ පම්කින්ස් ඊට පස්සේ ෆෝල් ඩෙකෝස් මේ ගොඩාක් දේවල් දකින්න හම්බ වෙනවා. හරිම ලස්සනයි. මොකද අර පරිසරයේ කොළ උනත් පාට වෙනස් වෙලා තියෙන්නේ නිකන් මූවි එකක් ඇතුලේ ඉන්නවා වගේ. මම හරි මාස සීසන් එකක් තමයි ෆෝල් සීසන් එක කියන්නේ මෙහි. ඉතින් මම කොෆි ෂොප් එකට ඇවිල්ලා කොෆි එකකුත් අරගෙන දැන් මේ ඔයගලන්ට පේන්නේ මම පොඩි ජර්නල් මම හැමතිස්සෙම වගේ දවස පටන් ගද්දී පොඩි ජර්නලින් කරනවා. මම ඒකට හරි ආසයි. ඉතින් එදත් මට උදේම ජර්නල් එකේ මට ලියන්න බැරි වුණා. ඉතින් මම කොෆි ෂොප් එකට ඇවිල්ලා මගේ ජර්නල් එකේ ලිව්වා. ඊට පස්සේ තමයි මම වැඩ ටික පටන් ගත්තේ. ඉතින් මං කිව්වා වගේ මාරම මේ කොෆි ෂොප් එකත් හරිම කියුට්. ලස්සන ඩෙකෝස් එහෙම තියෙනවා. ඉතින් ඊට පස්සේ මට තව ප්ලෑන් කරන්න වැඩ ටිකක් තිබ්බා. මම ඒ දේවලුත් කරලා කායකත් අරගෙන මේ දැන් ගෙදර ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ මම හරිම ආසයි ඉරේලිය වැටිලා අර මවන රටාවලට. මම දන්නේ මම මාර් විදිහටම ඔබ්සෙස්ඩ් ඒකට. ඉතින් මම හරිම ආසයි එහෙම ඉරේලිය වැටුනම ඒ අර මැවෙන ඩිසයින් එක දිහා බලාගෙන ඉන්න. ඉතින් මාත් මගේ ගෙදර ෆෝල් එකට පොඩ්ඩක් විතර ඩෙකරේට් කරා. ඉතින් මටත් තෝරන ඔයගලන්ට පෙන්වන්න මේ ඔයගොල්ලොත් ආසයිද මේ වගේ අර ලස්සනට ඉරෙලිය වැටිලා පොළවේ රටා හැම වෙලෙදී මට මාරම ආසයි ඒක දිහා බලන් ඉන්න මගේ නිකන් හිතට මාර කාම්නස් එකක් දැනෙනවා. එහෙම තමයි. ඊට පස්සේ මට පොඩි වැඩ වගේක් තිබ්බා ආපෝසරයක් කරන්න. ඊට කලින් මං හිතුවා පොඩක් මොනා හරි හදා ගන්න ඕනේ කියලා. ආපෝසරයක් කොෆි එකක් මං හදාගත්තා. මම සාමාන්‍යයෙන් දවසට කොෆි එකයි බොන්නේ. හැබැයි එදා මට මාරු විදිහට ඕනකම තිබ්බා කොෆි එකකුත් හදාගෙන මගේ ඉතුරු වැඩ ටික කරන්න. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ මං හදාගත්ත කොෆි එක. මම නිකන් අයිස් කොෆි එකකට මිල්ක් දාලා සිනමන් චුට්ටක් ඇඩ් කරලා තමයි ඒක හැදුවේ. ඊට පස්සේ මං වැඩ කරන ගමන් මගේ වෝකින් පෑඩ් එකෙත් මම ඇවිද්දා. මේක මගේ ටේබල් එක යට තියෙන හැමතිස්සෙම මම වැඩ කරද්දි මට ඕන වුණොත් මම වෝකින් පෑඩ් එක අරන් ඇවිදිනවා. ගොඩක් මේක අර වින්ටර් එකට හොඳයි. මොකද අපිට එළියට යන්න බැහැනේ ඇවිදින්න වැඩිය. ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා මට හිතුණා හදන්න කියලා මේ oats මම දැම්ම බනානා. නිකන් මේක බනානා කේක් එකක් වගේ තමයි. හැබැයි මම ඒකට ප්‍රීබයෝටික් වැඩි කරන්න ඕනේ හින්දා oatsුයි ඇපලුයි බනානායි ඊට පස්සේ තව රයි ෆ්ලවර් මේක ගොඩක් දේවල් දාලා තමයි මේක හැදුවේ. මම මේක ඉතින් සතියෙම තියාගන්නවා ස්නැක් එක විදිහට. ජිම් එකට ගිහිල්ලා ආවට පස්සේ එහෙම නැත්නම් ජිම් එකට යන්න කලින් වගේ මම ඒක කනවා. ඉතින් ඒකත් ඉවර වෙලා අපි පොඩ්ඩක් එළියට ආවා. පොඩි වැඩ වගේක් තිබ්බා කරගන්න. මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා ඔයගලන්ට පෙන්නන්න මේ අර ෆෝල් කලර්ස් ගස්වල කොළ කොච්චර වෙනස් වෙලාද කියන එක. ඉතින් හරිම ලස්සනයි. සන්රයිස් එකටයි සන්සෙට් එකටයි මේවා ගොඩාක් තවත් ලස්සනට පේනවා. මොකද අර ඉරෙලිය වැටිලා හින්දා.
ඉතින් මේ වගේ තමයි අපි ඉන්න පැත්ත දැන් ෆෝලියේජ් එක කියලා තමයි අපි කියන්නේ. දැන් පොඩ ෆෝලියේජ් එක අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මං එන ගමන් ගියා මගේ ආසම බේකරි එකට සවර්ඩෝ බ්‍රෙඩ් එකක් ගන්න. මං සවර්ඩෝ බ්‍රෙඩ් තමයි සාමාන්‍යයෙන් කන්නේ. මං වයිට් බ්‍රෙඩ් සහ අනිකුත් ඒවා පොඩක් අයින් කරලා තියෙන්නේ. ගෙදර ඇවිල්ලා මට හිතුණා රෝස් ටී එකක් හදාගන්න. මොකද මගේ ගෙවත්තේ තියෙනවා රෝස මල්. ඉතින් මං හිතුවා ඒ මලක්ම පාවිච්චි කරලා රෝස් ටී එකක් හදනවා කියලා. මොකද මං එක දවසක් YouTube වීඩියෝ එකක් බලද්දි මං දැක්ක රෝස් ටී හදන විදිහ. ඉතින් මටත් හරිම ආස හිතුණා. ඉතින් මං හිතුවා අද තමයි හොඳම දවස කියලා මේ රෝස් ටී එකක් බොන්න. ඇත්තටම හරිම මම මේ ෆස්ට් ටයිම් හැදුවේ රෝස් ටී එකක්. ඒ කියන්නේ අර උණු වතුරට රෝස මල් පෙති දාලා පොඩ්ඩක් බ්‍රූ වෙන්න තියලා ඊට පස්සේ බොන්නයි තියෙන්නේ. මේක හරිම සුවඳයි. මට මතක් වුණේ අර මේ ෆලූඩා වල එන සුවඳ තියෙන්නේ. obviously ෆලූඩා වලට අර රෝස් සිරප් දානවා. ඉතින් අර ඒ සුවඳම තමයි මේකෙන් ආවේ. හරිම සූතිං රසක් තියෙන්නේ. ඉතින් මං එන්ජොයි කරා මගේ රෝස් ටී එක. ඉතින් මේ වෙලාවේ තමයි මේ සන්සෙට් එකට චුට්ටක් වෙලාවකට කලින් ඉතින් අර මගේ කිචන් එකට මේ ඉරෙලිය වැටිලා මාරම ලස්සනයි. මට මාරම මැජිකල්. මං හරිම ආස කෙනෙක් මේ ඉරෙලියට. මම ඔයගලන්ට කලිනුත් කිව්වනේ ඉරෙලියත් එක්ක මන් දන්නේ මම එක්ක ශ්‍රී ලාංකික කෙනෙක් හින්ද වෙන්න ඇති. මොකද පොඩි කාලේ දැන් අපි ඉරත් එක්කනේ. මොකද මෙහි කට්ටිය මම ආශ්‍රය කරන යාළුවෝ එහෙම වැඩිපුර ඉර එළිය ඒවට කැමති නැහැ. හැබැයි ඒගොල්ලෝ සන්රයිස් එකටයි සන්සෙට් එකටයි කැමති. ඉතින් කොහොම හරි එදා හවස මම ඉතින් මගේ රෝස් ටී එකත් හදාගෙන පොඩක් වෙලා අහස දිහාත් බලාගෙන ඉතින් හිටියා. ඊට පස්සේ මං ආවා අපේ ලිවිං ඒරියා එකට. ලිවිං ඒරියා එකට ඇවිල්ලා මම මගේ රෝස් ටී එක එන්ජොයි කරා. ඉතින් මේ වගේ වෙලාවල් තමයි මට හිතෙන්නේ සෙල්ෆ් කෙයා ටයිම් එකක් වගේ කියලා. ඉතින් මම විශ්වාස කරන කෙනෙක් සෙල්ෆ් කෙයා කියන්නේ එළියට ගිහිල්ලා කන එකවත් ඔයා මැනිකියුර් එකක් පෙඩිකියුර් එකක් එහෙම නැත්නම් සැලොන් එකකට ගිහිල්ලා ඔයාගෙන හිතන එකවත් නෙමෙයි. හැබැයි ඒවත් obviously include වෙනවා සෙල්ෆ් කෙයා වලට. හැබැයි ඊට වඩා එහා ගියපු දෙයක් අපිට සෙල්ෆ් කෙයා වලට කරන්න පුළුවන්. මොකද මං හිතනවා අපි ගොඩ දෙනෙක් එක්සර්සයිස් කරනවා, අපේ ෆිසිකල් ෆිට්නස් එක ගැන හිතනවා, අපි හොඳට කෑම කනවා. හැබැයි අපේ මෙන්ටල් හෙල්ත් එක ගැන හිතන්නේ ගොඩක් අඩුවෙන් කියලා තමයි මට හිතෙන්නේ. මොකද මම ගොඩක් විශ්වාස කරන කෙනෙක් බොඩි එකයි මයින්ඩ් එකයි ගොඩක් ඉන්ටර්කනෙක්ටඩ් කියන එක. ඉතින් අපි හැමතිස්සෙම අපේ බොඩි එක අපි හොඳ කෑම දීලා, අපි හොඳට එක්සර්සයිස් කරලා නියුරිෂ් කරනවා වගේම අපේ මයින්ඩ් එක ගැනත් හිතන්න ඕනේ. මොකද මයින්ඩ් එක ක්ලියර්ලි තියෙන තරමට අපිට අපේ වැඩ ටික කරගන්න හරිම ලේසි. ඉතින් මම ගොඩක් කැමති මගේ මයින්ඩ් එක මගේ මෙන්ටල් හෙල්ත් එක ගැනත් හිතන්න. ඉතින් මට පුළුවන් හැම වෙලාවකදීම මගේ ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක අමතක කරලා ගොඩක් වෙලාවට පොඩ්ඩක් තනියෙන් ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම එළියට යනවා ඇවිදින්න. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ මගේ ෆිසිකල් ෆිට්නස් එක වගේම මගේ මෙන්ටල් හෙල්ත් එකත් හොඳට තියාගන්න. ඉතින් බැරි වෙච්ච දවස් තියෙනවා. මමත් සමහර වෙලාවට හිතනවා oh my god මම ෆෝන් එකේ ගොඩක් වෙලා ඉන්නවනේ කියලා. මොකද මට රියලයිස් වෙනවා මම පැය ගාණක් මම කරන ජොබ් එකත් එක්ක ස්ක්‍රීන් ටයිම් එක ගොඩාක් වැඩි. ඉතින් මම උත්සාහ කරනවා මට මතක් වෙන හැම වෙලේකම පොඩක් එළියට ගිහිල්ලා මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරගන්න. ඉතින් කොහමරි මම එළියට ගියා පොඩි වෝක් එකකුත් දැම්මා. ඊට පස්සේ මම මීල් ප්‍රෙප් කරා. මේ මම හැදුවේ බීෆ් මීට් බෝල්ස්. ඒකයි තව බීෆ් පැටිස් වගේකුත් හැදුවා. මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එළියෙන් ගන්නෙ නැහැ. මම ගෙදරදිම හදනවා. මොකද මට පේනවා ඒවට දාන්න කියන මමමනේ හදන්නේ. ඉතින් මට හරිම සතුටුයි මං ඒව කද්දි මොකද මිනිමලි ප්‍රොසෙස් කරලා තියෙන්නේ. ඉතින් මම දාන ඉන්ග්‍රීඩියන්ට්ස් මම දන්නවා. ඉතින් මං ඒක කද්දි මට ගිල්ටි ෆීලිං එකක් නැහැ. මොකද මම දන්නවා මේක මම හදපු කෑමක්. මම හරියට ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා පෝෂණය ගැන හිතලා තමයි හදන්නේ කියලා. ඊට පස්සේ රැට මම හැදුවා සුප් එකක්.
ඉතින් අර කෝසි ෆීලිං එකක් නේ තියෙන්නේ මේ දවස්වල සීතලයි රස්නයි අතරමැද්ද වගේ රට නම් ටිකක් චුටක් සීතල වැඩි වෙනවා. ඉතින් මම මේකට කියන්නේ සුප් සීසන් එක කියලා. ගොඩක් කට්ටිය මං හිතන්නේ මේ කාලේ සුප් බොනවා. ඉතින් මම හැදුවේ vegetable and chicken soup එකක්. මම මේකට ලංකාවේ ස්පයිසස් ඇඩ් කරා. ජින්ජර් ඇඩ් කරා, සිනමන් ඇඩ් කරා. එතකොට 3-5 මේ හැම දෙයක්ම ඇඩ් කළා තමයි සුප් එක හැදුවේ. හරීම අර උගුරටයි බඩටයි මාරු විදිහට සූතින් එක බොද්දි. ඉතින් මේ වගේ තමයි මගේ දවස ගත වුණේ. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට එන්න. ඔයාලට සුබ සතියක් මම ප්‍රාර්ථනා කරනවා.